පිළිගන්නවා. ඔන්න ඉතින් මම ඔයාලට අද ගෙනාවේ රස පිරුණු බ්ලොග් එකක්. ඔන්න ඉතින් සුපර් මාකට් එකට යද්දී මට හම්බුණ මේ ජිදෝ හම්බයි එකෙන් මම මැක්ස් එකකුත් ගත්තා. මෙන්න මේ තියෙන ෆොටෝ එකේ වගේ පීසා හදාගන්න නම් මෙන්න මේ පැකට් එක ගත්තනම් හරි. පීසා කන්න කැමති අය ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න බලන්න. පීසා එකක් ගෙදරදී හදාගන්න වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්නම්. මේ තියෙන ප්ලේන් පරාටා එකත් මාරම රසයි. මේකෙන් අපිට එළවලු රොටි හදන්න පුළුවන්. බලන්නකො ඊට පස්සේ මේව කන්න ඉතින් කවුරුත් කැමතිනේ. කවුරුත් දන්න අපි කවුරුත් කැමති මේ බිස්කට් එක. මෙන්න මේ පේස්ට්‍රි ෂීට් එක ගන්න තමයි මම සුපර් මාකට් එකට ආවේ. ඔන්න ඉතින් ගෙදර ඇවිත් රෙස්ට් එකේ පොඩ්ඩක් හිටියා. සින්දුවකුත් දාගෙනම අපි පේස්ට්‍රි හදන්න පටන් ගමුකෝ. ඔන්න ඉතින් මුලින්ම පේස්ට්‍රි කරිය හදන්නේ. එන්න මේ පේස්ට්‍රි කරි එක කොහොමද අපි හදාගන්නේ කියලා බලමු. ඔයා මුලින්ම මේ වගේ අල ටික තම්බලා ඒක චොප් කරගන්න. ඊට පස්සේ ඒකට සැමන් එකතු කරලා හොඳට කවලම් කරගන්න. ඒ විදියට හදාගත්ත මිශ්‍රණය පොඩ්ඩක් පැත්තට කරලා තියාගමු. භාජනය ලිප උඩ තියලා තෙල් ටිකක් දාලා ටිකක් රත් වෙන්න තියෙනවා. ඊට පස්සේ මේකට කොටු හැඩයට කපාගත්ත ලූණු, කරපිංචා, අමු මිරිස් දාලා ටික වෙලාවක් කවලම් කරනවා. කවලම් කරගත්ත මිශ්‍රණයට අපි 3-5 එකතු කරනවා. තුන පහ එකතු කරලා ටික වෙලාවකට පස්සේ පාකුඩු එකතු කරනවා. මේ විදිහට ටිකක් කවලම් කරලා ඔයා මුලින් හදාගත්ත අල මිශ්‍රණය එකතු කරන්න. රසානුව ලුණු ටිකක් එකතු කරලා ආයෙ කවලම් කරලා ටික වෙලාවක් ලිප උඩ තියෙන්න දැරලා ලිප ඔෆ් කරන්න. අවන් එකේ ට්‍රේ එක අරගෙන මෙන්න මේ වගේ ඔයිල් පේපර් එකක් දාලා ගන්නවා. ඔයිල් පේපර් එක පොඩ්ඩක් ෆික්ස් කරගන්න. මේ විදිහට බටර් පොඩ්ඩක් ගන්නත් පුළුවන්. පේස්ට්‍රි ෂීට් එක අරගෙන මෙන්න මේ වගේ සමාන කොටස් දෙකකට කපා ගන්නවා. ඊට පස්සේ අපේ පේස්ට්‍රි කරි එක මේක උඩ තියනවා. මේකට මම තම්බපු බිත්තර කෑල්ලකුත් මෙන්න මේ වගේ එකතු කරලා ෂීට් එක නවා ගන්නවා. හදාගත්ත අපේ පේස්ට්‍රි ටික අපි මුලින් රෙඩි කරගත් අවන් ට්‍රේ එකේ ලස්සනට තියනවා. අවන් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් පමණ ප්‍රීහීට් කරගන්න. අවන් එකෙන් අවන් එක මේ
ටයිම් එක නම් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. oven එක ප්‍රීහීට් වෙන අතරේ ඔයා හදාගත්ත පේස්ට්‍රි ටික එග් වොෂ් කරන්න අමතක කරන්න එපා. oven එක ප්‍රීහීට් වෙලා ඉවර වුණාන් පස්සේ එග් වොෂ් කරගත්ත මේ පේස්ට්‍රි ටික සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 15-20ක් පමණ ප්‍රමාණයක් බේක් වෙන්න දෙන්න. මම මුලින් කිව්වා වගේ oven එකෙන් oven එකට මේ බේක් වෙන ටයිම් එකෙත් වෙනසක් වෙන්න පුළුවන්. ඔන්න ඉතින් අපේ රසම රස පේස්ට්‍රි එක හදන්න ඉවරයි. ප්ලේන් ටී එකකුත් හදාගෙන පේස්ට්‍රි එකේ රස බලමු එහෙනම්. ඔයාලත් මේක try කරලා ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.